සුබෝදෑසන සියලුමිනාට ඉන්දියාවේ සිට පැමිණි අම්රිතා හොස්පිටල් එකේ වැඩ සේවය කරන ඩොක්ටර් බීඑස් සර් සහ ඩොක්ටර් දුමින්ද සර් ඒ වගේම මේ රොටරි ක්ලබ් එකේ කරුණාකරන් සර් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මගේ පුතා අවුරුදු 9යි වෙන්නේ. එයාට ඉපදුන දවසේ ඉඳලා අපි දුර බැහැ පළාතක මාතර වලස්මුල්ල දුර බැහැර මේ ඒ වගේම මගේ පුතාට අවුරුදු 9යි. එයාට දැන් ඉපදුන දවසේ ඉඳලා කිව්වා මෙහෙම හෘද සැක්කමක් කරගන්න තියෙනවා කියලා වෛද්‍යවරු. අපි ඊට පස්සේ ડોක්ටර් දිනිල් සමරසිංහ ડોක්ටර් ඉස්සර හම්බුණා. හම්බෙලා අවුරුදු 9ක් අපි දුක් විඳලා ඊට පස්සේ 2024 ඔක්තෝබර් මාසයේ ඉපසරට කිව්වා සැප්තැම්බර් මාසයේ ඉපසර හම්බුණාට පස්සේ කිව්වා මේ දැන් සැක්කම කරගන්න ඕන කාලය කියලා. ඉතින් අපිට ඊට පස්සේ කරගන්න මුදල් එහෙම ටිකක් මේ නැති ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ සර් කිව්වා ඒ මොකුත් ඕනේ නැහැ මම ඔයා මේ සර්ජරි එක සම්පූර්ණ කර දෙන්නම් 7-5ක් වචන නැතුව කියලා. ඊට පස්සේ ડોක්ටර් අපිට අපේ විස්තර ඔක්කොම අරගෙන මේ කිව්වා හෙට කතා කරයි මෙහෙම ආයතනයෙන් කතා කරයි කියලා කිව්වා. ඊට පස්සේ ඊට පස්සේ අපි ડોක්ටර් එනම් ගොඩක් ස්තුතියි කියලා අපි ගියා. ඊට පස්සේ ඊට පස්සේ උදේ 8 වගේ වෙනකොට කරුණාකරන් සර් කියලා නැහැ මම කිව්වා රොටරි ක්ලබ් එකේ කරුණාකරන් කියලා සර්ගෙන් කියලා කතා කරන්න කියලා. කියලා කිව්වා මේ වගේ පුතා මේව සැත්කමක් තියෙද ඉන්දියාවේ ගිහින් සැත්කම කරන්න මේ කැමතිද කියලා. මට හිතා ගන්න බැරුණා. ඊට පස්සේ මම සර්ට කිව්වා සර් අවුරුදු 9ක් අපි දුක්ඛින්ද සර්ට පින් සිද්ධ වෙනවා. මේ අපි කැමතියි කියලා සර්. ඊට පස්සේ ඒ කියලා විනාඩි 10ක් ගියේ නැහැ. ඊට පස්සේ පුස්පිකා කියන මැඩම් කෙනෙක් කතා කරා. මැඩම් කතා කරලා කිව්වා මේ පොඩි කෙනෙක් විස්තර ටික අරගත්ත පුතාගේ අරගෙන ඉවරලා කිව්වා මේ පාස්පෝර්ට් තියෙද කියලා. ඒතකොට අපි ඉන්දියාව යන කීනේ කිව්වත් හිතලා හිටියේ නැහැනේ. ඊට පස්සේ අපි පාස්පෝර්ට් හදාගෙන තිබුණේ නැහැ. ඊට මම කිව්වා මිස් අපිට මේ පාස්පෝර්ට් එහෙම අපි හදාගෙන තිබුණේ නැහැ. කිව්වා මිස් කිව්වා හරි මේ ඉක්මනට පාස්පෝර්ට් හදලා මේ ටක් ගාලා මට WhatsApp කරන්න කියලා. ඊපස්සේ දැන් අපිට දැන් ඉක්මනට හදාගන්න ක්‍රමයක්වත් නැහැ නේද? මිස් කිව්වා මම ලෙටර් එකක් WhatsApp එකට දාන්නම්. ඒක මේ පාස්පෝර්ට් කන්දරේ ගිහිල්ලා ඒක ටක් ගාලා කරගන්න කියලා. එහෙම කියලා අපි ටක් ගාලා හදලා දුන්නා. හදලා දීලා ඉතින් WhatsApp එක දැම්මා. දාලා සති දෙකක් වගේ ගියාට පස්සේ කිව්වා අපිට මේ මේ රොටි ක්ලබ් එකට එන්න කියලා. අපි එදාම තමයි මේ රොටි ක්ලබ් එකට ආවේ. ඇවිල්ලා ඉතින් එනකොට සර්ලා අපි පිළිගත්තා. අපිට හිතා ගන්නම බැරි වුණා. අපි හීනකින්වත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් අපේ පුතාට කරගන්න ලැබෙයි කියලා. ඊට පස්සේ ඇවිල්ලා අපිට එතන කට්ටිය ගොඩක් මේ පුස්පිකා මැඩම් මෙහෙම ඇවිල්ලා ඔක්කොම විස්තර කතා කරලා ඒ ටික අපිට ඔක්කොම කර දීලා අපි ඉතින් ගියා. ගිහිල්ලා ඊට පස්සේ සතියක් ගියේ නෑ. අපිට ඊට පස්සේ කිව්වා මේ ඔයාලා දැන් යන්න ටිකට් එක ඒවි මේ කියලා. ඊට පස්සේ ඒ වගේම සතියෙන් ආවේ ඉතින් අපිට පාස්පෝර්ට් මේ එයාපෝට් එකට ගියා. යනකොට කරුණාකරන් සර්ලා කට්ටියම ඇවිල්ලා ගියා. ඉඳලා මේ අපේ කට්ටිය දීලි ගන්නලා අපේ නෝනා බබයි ඉතරේ ඉන්දියාව වල පිටත් කරා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ කාර්ය මණ්ඩලයේ හොස්පිටල් එකේ දෙවිවරු වගේ. ඉතින් ඒකට මේ නෝනා හැමතිස්සෙම අපිට මේ WhatsApp එකෙන් පෙන්නනවා මේ මිසීලා ડોක්ටර්ස්ලා මෙහෙම කියලා. ඉතින් ඒ වගේම කෑම බීමද ඉන්න හිටි සියලුම දේවල් ඒව 100%ක්ම මේ ක්වොලිටියම වැඩි කරනවා. ඒ වගේම ඊට පස්සේ අපි ගියපු මේ බැටරි 6 දෙනෙක් ගියා. ඒ 6 දෙනාත් ඒ වගේම එක මේ හරි සමගියෙන් ඒ ටික ඔක්කොම කරගෙන ඉතින් පැමිණියා. ඊට පස්සේ නොවැම්බර් 2 වෙනිදා ඊට පස්සේ දැන් ඉතින් සර්ට විතරම කතා කළාම දැන් පුතාට මොකද කියන්නේ? අපි කවදාවත් හිතුවේ අපිට මේක මාර පිනක් කියලා තමයි අපි හිතුවේ. අවුරුදු 9ක් නෝනයි මාර විදියට දුක් විඳලා. මේ නිදාගන්නෙත් නැහැ. දැන් කොයි වෙලාවෙ ඉස්පිරිතාල නවත්තන්න වෙයිද කියලා දන්නේ නැහැ. එහෙම බයෙන් හිටියේ. දැන් අර පොඩි එකන මාර ඇක්ටිව්. හරි මේ සෙල්ලම් කරලා ඉන්නවා. ඔය පාසල් යනවා. හොඳටම ඉතින් ඉන්නවා. ඉතින් ඒක තමයි කියන්නේ. සර්ලට ගොඩක් පින් සිද්ධ වෙනවා. අපිට ඉතින් මේ වගේ දෙයක් කර දුන්නා කියන්නේ. ස්තුතියි.